මිනිස්සු නැති වුණා කියලා හැම වෙලාවෙම ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට හැමදේම තිබුණ කාලේ ඔයා වටේ මිනිස්සු ගොඩක් හිටියා. ඔයා දිනද්දි ඔයාගේ සක්සස් එකට ක්ලැප් කරපු අය, ඔයාට වටිනාකමක් තිබුණ කාලේ ඔයා ළඟ ඉන්න තරඟ කරපු අය. හැබැයි ජීවිතයේ අමාරුම දවස්වල ඔයා වැටුණ දවසක, ඔයාට හැමදේම නැති වුණ දවසක ඒ මිනිස්සු ටිකින් ටික අතුරුදහන් වුණා. එතකොට ඔයාට හිතෙනවා ඇයි මොකද්ද ඔයා එයාලට කරපු වැරද්ද කියලා. හැබැයි වැරද්ද ඔයාගේ නෙවෙයි. ප්‍රශ්නේ ඔයාගේ නෙවෙයි. එයාලා ආදරය කරලා තියෙන්නේ ඔයාට නෙවෙයි, ඔයා ළඟ තිබුණ දේවල් වලට. ඒගොල්ලෝ අගය කරලා තියෙන ඔයාගේ හදවත නෙවෙයි, ඔයාගේ තත්ත්වය. ඒ නිසා ඔයාට හැමදේම නැති වුණාම අතහැරලා ගිය මිනිස්සු ගැන චුට්ටක්වත් දුක් වෙන්න එපා. මොකද ඒගොල්ලෝගේ ඩිපාර්චර් එක ඔයාගේ ලොස් එකක් නෙවෙයි, ඔයාගේ රෙවලේෂන් එකක්. ඇත්තටම ඔයා ළඟ හිටියේ කවුද? ඔයා ළඟ හිටියේ ඇයි කියලා ජීවිතේ පෙන්නපු පාඩමක්. මතක තියාගන්න, ඔයාට හැමදේම තිබුණ කාලේ ළඟ හිටපු අයව නෙවෙයි, ඔයාට කිසිම දෙයක් නැති කාලේ ඔයා ළඟ හිටපු අය තමයි ඔයාගේ ජීවිතේට වටිනම මිනිස්සු කියලා කියන්නේ.